My Charm Life YouTube channel එකෙන් ඔයාලට අද මම ගොඩක් වටින වීඩියෝ එකක් අරන් එනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලගේ දෙතොල් වලට කරන්න පුළුවන් සත්කාර දෙකක් අරගෙන එනවා. ගොඩක් වෙලාවට දෙතොල් මුහුණට සාපේක්ෂව අඳුරුයි, අව පාටයි. ඒ වගේම වේලිලා නිකන් ඉරිතැරිලා වගේ හැම ගැලවෙනවා වගේ වෙනවා. ගොඩක් ගොරෝසු වෙනවා. ඉතින් ඒක හරියටම හරියන්න ඉතාමත්ම පහසුවෙන් හදාගන්න පුළුවන්. විනාඩියකින් වගේ හදාගන්න පුළුවන් ස්ක්‍රබ් එකකුයි ලිප් බාම් එකකුයි හදාගන්න විදියයි අද වීඩියෝ එකකින් කරන්නේ. ඉතින් ගොඩක් වටීවි වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ස්ක්‍රබ් එක, ලිප් ස්ක්‍රබ් එක. ඒක ඉස්සෙල්ලාම හදමු. ඉතින් මේ ස්ක්‍රබ් එක හදාගන්න හරිම ලේසි. අවශ්‍ය වෙන සීනි ටිකකුයි දෙහි ගෙඩියකින් කෑල්ලකුයි. සීනි තේ හැන්දක් මම අරගත්තා. දෙහි ගෙඩියෙන් කෑල්ලක් අරගෙන භාගයක් අරගෙන ඒකේ ඊෂ ටිකක් අරගන්නවා. ඉතින් මේකට ගොඩාක් ගුණයි. මී පැන් ටිකකුත් දාගන්න පුළුවන් නම් තියෙනවා නම් අරගන්න. දෙහි ඇඹුල් ටික අරගෙන මී පැණි තේ හැඳි කාලක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ සීනි තේ හැඳ එකතු කරගන්නවා. සීනි මේක දිය කරගන්න එපා. හොඳට ඇට ඇට වගේ තියෙන්න ඕනේ. දෙහි ඇඹුල් ටිකයි මී පැණි ටිකයි මිශ්‍ර කරගෙන අන්තිමට සීනි ටික දාගත්තම හරි. දාලා පොඩ්ඩක් කලවම් කරගන්නයි තියෙන්නේ. දැන් ඉතින් සූදානම් මේ ස්ක්‍රබ් එක. දැන් හරි මම ගා ගන්නවා. ඉතින් මේ සීනියට හොඳට අහු වෙන්න ඕනේ. ඒ කියන්නේ වැලි කැට වගේ ලාවට සීරන ගතියක් තියෙන්න ඕනේ. එතකොට තමයි දෙතොල් වල තියෙන මරුණු සම ඉවත් වෙලා ලස්සනට පැහැපත් වෙන්නේ. ලොකු කැට තියෙන සීනි ගන්න එපා. සාමාන්‍යයෙන් චූටි සීනි කැට තියෙන සුදු සීනි ඒව ගත්තම හරි. සීනි ටික දිය වෙනකම් මේ විදියට හොඳට අති මසාජ් කරගන්න තොල් දෙක. ඊට පස්සේ විනාඩි 5ක් විතර මෙහෙම මින්දලා සෝදලා අරින්න සාමාන්‍ය අල්ල අතරෙන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් පියදගෙන නැවත මී පැණි ටිකක් ආලේප කරගන්න. එතකොට මේ සත්කාරය පරිපූර්ණ වෙනවා. ඉතින් ඔයාලට දවසේ පහසු වෙලාවක් මේකට තෝරගන්න. රාත්‍රී නිින්දට කලින් කරන්නත් පුළුවන්. එතකොට මේ ස්ක්‍රබ් එක කරලා මී පැණි ගාගෙන ටිකක් වෙලා ඉඳලා සෝදලා නිදා ගන්න. එහෙම නැත්නම් උදේ වරුවේ කරගන්න. ඒ ස්ක්‍රබ් එක දැන් අපි බලමු දෙතොල් තවත් ලස්සන කරගන්න පුළුවන් ලිප් බාම් එක හදාගන්නේ කොහොමද කියලා. ලිප් බාම් එකත් හදාගන්න විදිය හරිම ලේසියි. මේ බලන්නකො මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන අය ගොඩාක් ඉන්නවා දෙතොල් වල. ඉතින් මම ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්ත ෆොටෝස් ටිකක් ඔයාලට මේ දාන්නේ. ඉතින් මේ ප්‍රශ්න වලට හොඳම විසඳුම මම ඉස්සෙල්ලා කරපු ස්ක්‍රබ් එකයි මේ ලිප් බාම් එකයි. ඉතින් මේකට බීට් පොඩි අලයක් ඕන වෙනවා. ලොකු අල ඕන නැහැ. පොඩි බීට් අලයක් අරගන්න. ඉතින් මේක දවස් 5කට හෝ සතියකට උඩරිම හදාගන්න. ගොඩාක් කල් හදලා තියන්න එපා. ඊට පස්සේ මම බීට් අලය හොඳට සුද්ධ කරලා සෝදලා අරගෙන ආවා පොතු ඇරලා. ඊට පස්සේ මේ බීට් ඇලේ මම ග්‍රේටරේ චූටිම සියුම්ම පැත්තෙන් ග්‍රේට් කරගන්නවා මේ විදියට. බීට් ටිකේ යුෂ ටික අරගන්න ඕන වතුර දාන්නේ නැතුව. ඉතින් බ්ලෙන්ඩර් කප් එකකට දාලා බ්ලෙන්ඩ් කරපුවාම වතුර චුට්ටක්වත් දාන්න වෙයි කියලා තමයි මේ විදියට කරගන්නේ මම. ඔන්න ඉතින් සියුම්ම මම මේක ග්‍රේට් කරගත්තා. ඊට පස්සේ හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් අරගන්න ඕන අරගෙන මේ ටික දාලා හොඳට මිරික ගන්න ඕනේ යුෂ ටික විතරක්. වතුර පොඩ්ඩක්වත් මිශ්‍ර කරන්න එපා. වීඩියෝ එක බලාගෙන යන ගමන් බලන්නක චුට්ටක් My Charm Life එකට ඔයා තාම subscribe එකක් එහෙම දාලා නැද්ද කියලා. එහෙමනම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් කියනවා මම. දැන් හරි මේ තියෙන beet juice ටික. ඉතින් මෙතන beet juice මේ සැඳි 3ක් විතර තියෙනවා. ඉතින් මේක බ්‍රබල් බොයිල් කරගන්න ඕනේ. ඒ කියන්නේ කෙලින්ම ඩිරෙක්ට් ගින්දරට තියලා රත් කරන්නේ නැහැ. වතුර එකත් එක්කම රත් වෙන්න ඇරලා පොඩ්ඩක් මේක දිය කරගන්න ඕනේ. මොකද නැත්තම් බීට් වල තියෙන විටමින් විනාශ වෙලා යනවා. ඊට පස්සේ මම මේ මිරික ගත්ත බීට් juice ටික වතුර එක උඩින් තියනවා. බීට් juice තියෙන මට්ටමට වගේ තමයි වතුර දාගන්න ඕනේ. මම මේ වගේ සැලඩ් කප් එකක තමයි තියාගත්තේ. ඉතින් ඔයාලට මේකට පුළුවන් ඇලුමිනියම් පොඩි බෝල් එකක් අරගන්න. එතකොට ඉක්මනින්ම රත් වෙනවා. වීදුරු එකක් ගන්නවා නම් රස්නෙට ඔරොත්තු දෙන එකක් බලලා අරගන්න නැත්නම් වතුර රත් වෙනකොට පුපුරයි. ඊට පස්සේ තව ඕන වෙනවා වැස්ලින්. ඔයාලට වැස්ලින් එකක් ෆාමසි එකකින් අරගන්න පුළුවන්. ටිකක් හොඳ වැස්ලින් එකක් අරගන්න. ඉතින් ඔලිව් ඔයිල් ටිකකුත් වෙනවා. ඉතින් ඔයාලට ඔලිව් ඔයිල් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. විටමින් E කරල් 2-3ක් වගේ දාගන්න තියෙනවා නම් ඒකත් හොඳයි. ඉතින් ඔලිව් ඔයිල් ගත්තේ මම තේ හැන්දෙන් එකයි. විටමින් E කරල් ගන්නවා නම් ඔයාලා කරල් 3ක් විතර අරගන්න. ඊට පස්සේ වැස්ලින් හොඳටම පුරවලා මේස හැන්දෙන් එකක් අරගන්න. තේ හැන්දෙන් ගන්නවා නම් 2ක් විතර අරගන්න. බීට් juice මේස හැන්දේ 3යි තියෙන්නේ. ඉතින් වැස්ලින් පුරවලා මේස හැන්දක් දාගත්තම ඇති. ඊට පස්සේ දැන් හරි මම ඒක ලිපේ තියලා ලිප ඔන් කරලා හැඳි ගගා කලවම් කරගන්නවා.
ඊට පස්සේ වතුර රත් වෙනකොට වැස්ලින් ටික දිය වෙනවා. හොඳට කලවම් කරගන්න. වැස්ලින් ටික හොඳටම දිය වෙලා බීට් යූෂවල කලවම් වුණාට පස්සේ ලිපෙන් අයින් කරගන්න ඕන. වැඩි වෙලා තියන්න එපා. දැන් හොඳට දිය වෙලා තියෙන්නේ. මම ලිපෙන් අයින් කරගත්තා. ඉතින් ගොඩාක් ගින්දර වගේ රත් වෙලත් නැහැ. සාමාන්‍ය රත් වෙනකොට වැස්ලින් ටික දිය වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඊට පස්සේ දාගන්න ඔයාලා පාවිච්චි කරලා අයින් කරපු මේ වගේ ක්‍රීම් බෝතල් කුප්පියක හරි එහෙම නැත්නම් මොකක් හරි එකක වහලා තියන්න පුළුවන් එකක් මේකට තෝරගන්න හොඳට පිරිසිදු එකක්. මම මේකට දාගන්නවා. දාලා මේක ටිකක් තියන්න ඕන කූල් වෙන්න. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ වගේ පැයක් විතර තියනකොට මේක හොඳට සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේක වහලා නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකට දාගත්තා. මේ තියෙන දැන් මම අරන් ආව පැයකට විතර පස්සේ ඉතින් තව චුට්ටක් වෙලා තිබ්බොත් හොඳයි. මේක ඇතුළේ ටිකක් විතර තව බීට් ටික තියෙනවා. ඉතින් සමහර වැස්ලින් රත් වෙනකොට දිය වුණාට ආයි කූල් වෙනකොට කැටි වෙනවා. බීට් යුෂ වලින් වෙන් වෙලා වගේ තියෙයි. ඒක ප්‍රශ්නයක් නැහැ. වැස්ලින් වල ඔලිව් ඔයිල් ඒ වගේම බීට් යුෂ ඔක්කොම කාවැදිලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලට ආලේප කරගන්න පුළුවන්. මම අර කරපු ස්ක්‍රබ් එක කරලා ආලේප කරනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් ඒ ස්ක්‍රබ් එක සතියකට දෙපාරක් හරි තුන් පාරක් හරි කරගන්න හැමදාම එපා. ඒ ස්ක්‍රබ් එක කරලා මේ ලිප් බාම් එකත් ඊට පස්සේ ආලේප කරගන්න. මේ ලිප් බාම් එක නම් ඔයාලට හැමදාම උදේ හවස උනත් දෙතොල වල ගා ගන්න පුළුවන්. ඉතින් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඉතින් තව ක්‍රමයක් තියෙනවා ලිප් බාම් එක හදාගන්න. මම ඒකත් ඔයාලට ඉදිරියේදී කරන්නම්. ඉතින් ගිහින් එන්න සුබ දවසක් කාලා සියලුම දෙනාට.